අයිබෝවන් සුබ දවසක් වේවා සියලු දෙනාටම updated.lk YouTube නාලිකාව උනාදත් ඔයාට වටිනා කියන වීඩියෝවක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒ ඔයාට ඉන්ධන ලබා ගැනීමේදී භාවිතා කරන්න වන QR කේතය ලබා ගන්න කොහොමද කියලා. ඉතින් මේ QR කේතය අලුතෙන්ම ලියාපදිංචි වෙන එක නෙමෙයි අද කතා කරන්නේ. අලුතෙන්ම ලියාපදිංචි වෙන්න සිස්ටම් එකේ තාම පහසුකම ඇක්ටිව් කරලා නැහැ. ඒ වුණාට ඔයා කලින් ලබාගත්තු QR කේතය ලබා ගන්න කොහොමද කියන එක තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඔයා මුලින්ම මෙන්න මේ විදිහට වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න වාගේ ෆෝන් එකේ හරි එහෙම නැත්නම් කම්පියුටර් එකකින් හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඇඩ්‍රස් බාර් එකේ මේ කියන වෙබ්සයිට් එක ටයිප් කරන්න. එහෙම නැත්නම් මම වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒක ක්ලික් කරලා ඔයාට යන්නත් පුළුවන්. ඒ විදිහට ගියාට පස්සේ මෙන්න මේ විදිහට ඉන්ධන කෝටාව කළමනාකරණය කියන එක ඕපන් වෙනවා. එතනින් මෙතන රෙජිස්ටර් වීමේ හැකියාවක් නැහැ. ඒක තාම පහසුකම හදලා නැහැ වෙබ්සයිට් එකකින්. ඉතින් ඔයාගේ පරණ QR කේතේ යන්න මෙන්න මෙතන login කියන එකේ යන්න ගිහිල්ලා ඔයා ඒ QR එක හදද්දි දීපු දුරකථන අංකය මෙතෙන්ට ඇතුළත් කරන්න. ඊට පස්සේ මෙන්න මේ OTP අංකය එවන්න කියන එක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ ඔයා ඒ දීපු දුරකථන අංකයට අංක 6ක OTP එකක් ලැබෙනවා. ඒ OTP එක මෙන්න මෙතෙන්ට ඇතුළත් කරන්න. විනාඩි 2ක් වගේ කාලයක් තමයි ඒ OTP එක වැලිඩ් වෙන්නේ. මෙන්න මේ විදිහට ඒ OTP එක ඇතුළත් කරලා මෙන්න මේ ඇතුල්වන්න කියන එක දීපුවාම ඔයාගේ වාහනයට අදාළ වාහන අංකය සතියක් සඳහා ඉල්ලු සුදුසුකම් ලද කෝටාව කීයක්ද කියන එක ඉතිරි වෙන ප්‍රමාණය කියන එක සඳහන් කළා. මෙන්න මේ විදිහට ඔයාට QR කේතය පෙන්නනවා. මේ QR කේතය මෙතනින් ඔයාගේ ෆෝන් එකට යවා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඩවුන්ලෝඩ් කර ගන්නත් පුළුවන්. ඩවුන්ලෝඩ් දුන්නම මෙන්න මේ විදිහට QR එක ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාගේ කලින් හදපු QR එක ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නේ. ඉතින් මොන හරි ගැටලුවක් ආවොත් පහල කමෙන්ට් තීරුවේ කමෙන්ට් එකක් දාන්න. අලුතෙන්ම QR එක හදන එක සම්බන්ධයෙන් වීඩියෝ එකක් අපි ඉදිරියේදී අරන් එනවා. ඉතින් මෙන්න මේ වගේ අලුත්ම අප්ඩේට් ගැන දැනගන්න updated.lk YouTube නාලිකාව සමගින් සම්බන්ධ වෙලා ඉන්න. අලුත්ම වීඩියෝවක් දාපු සැනින් බලන්න බෙල් අයිකන් එක ක්ලික් කරලා notification on කරලා තියාගන්න.